ආයුබෝවන් සුබ දවසක් වේවා. ඉසිවර දහන YouTube නාලිකාවත් සමග එකතු වෙන ඔබ සියලුම දෙනාට අද දවසේදීත් අපි විශේෂයෙන්ම බලාපොරොත්තු වෙන්නේ සෑම මාසයකම ආරම්භයේදී අපි ඔබ වෙතට ගෙන එන ලග්න පලාපල වැඩසටහන. එය පලාපල වැඩසටහනකින් එහාට ගියපු යම් විශේෂිත පුරෝකථන වැඩසටහනක් ඔබේ ජීවිතය කොහොමද මේ ඉදිරි මාසයේ සැලසුම් කරගන්නේ කියන එක ජ්‍යොතිෂ විද්‍යානුකූල විග්‍රහයක් අපි සිද්ධ කරන්නේ. ඉතින් අද දවසේදී අපි බලාපොරොත්තු වෙන්නේ විශේෂයෙන්ම මේ සිකුරු ග්‍රහය ලග්නාධිපතිත්වය දරන රාශි චක්‍රයේ දෙවැනි රාශිය වෘෂභ රාශිය වෘෂභ ලග්නයේ ඔබට මේ 2026 මාර්තු මාසය එහෙම නැත්නම් මැදින් මාසය පලාපලයන් කොයි ආකාරයෙන්ද කියලා සාකච්ඡා කරන්නට ආරාධනා කරනවා. මේ සුවිශේෂ වීඩියෝව අවසානයේ තෙක්ම රැඳෙන්නට කියලා ඔබ වෙනුවෙන්ම කියවෙන සුවිශේෂී අනාවැකි රසක් අද දවසේදීත් අපි කතා කරන්නට බලාපොරොත්තු වෙනවා. ඉතින් අපි විශේෂයෙන්ම කියන්නට ඕනේ මේ මාසයේ පුරාවටම විවිධ ග්‍රහ යෝග වීම, ඒ වගේම ග්‍රහ යුද්ධ, ඒ වගේම ග්‍රහයින්ගේ මාරුවීම් වගේ දේවල් සිද්ධ වෙනවා. ඉතින් මේ අනුව ඔබේ පලාපලයන් අපි කියන්නේ මෙන්න මේ ග්‍රහයින්ගේ ගෝචරය පදනම් කරගෙන මාසය ආරම්භයේදී කොයි ආකාරයෙන්ද කියලා මේ ග්‍රහ ගෝචරය පිළිබඳ විමසීමක් කළොත් විශේෂයෙන්ම දෙවැනි භාවය තුළ ධනස්ථානයේ ඔබගේ ගුරු ග්‍රහය විශේෂයෙන්ම වක්‍ර ස්වභාවයෙන් තමයි ගුරු ග්‍රහය දෙවැන්නේ තැන්පත් වෙලා ඉන්නේ. නමුත් මාර්තු මාසේ 11 වෙනිදා ගුරු සිය වක්‍රභාවයෙන් මිදීලා නිවෘත භාවයට පත් වෙනවා. ඒ සුවිශේෂී කාරණයක් විශේෂයෙන්ම වෘෂභ ලග්නයේ ඔබට. ඒ වගේම 4 වෙනි භාවය තුල කේතු ග්‍රහය. ඒ වගේම මාසේ ආරම්භය ප්‍රථම දවස පළවෙනිදා රවි බුධ කුජ සිකුරු රාහු කියන මේ පංචමහා ග්‍රහයින් පංච ග්‍රහයින් පස් දෙනාම ඔබේ 10 වෙනි භාවය තුල හිටියත් විශේෂයෙන්ම සිකුරු ග්‍රහය රාශි මාරුවීම සිද්ධ කරනවා දෙවනිදා මාර්තු දෙවනිදා 11 වෙනි භාවයට අයස්ථානයට ශනි දැනට ගෝචර ගමනේ යෙදෙන මීන රාශියට තමයි සිකුරුත්ගේ පැමිණීමක් සිද්ධ වෙන්නේ. ඒ වගේම විශේෂයෙන්ම මාර්තු 21 වෙනිදා මේ බුධගේ නිවෘත වීමක් සිද්ධ වෙනවා. ඉතින් මෙන්න මේ වගේ සුවිශේෂී ගෝචරයන් මත පදනම් වෙච්ච ලග්න පලාපලයක් අපි ඔබට ගෙන එන්නේ. මේ කාලය තුල සමාජ සම්බන්ධතා, මිත්‍ර සම්බන්ධතා, සමාජ අසුර ගැන කතා කරනකොට විශේෂයෙන්ම වෘෂභ ලග්න හිමියන්ට අර පෙර පැවති යම්තාක් දුරකට ඔබ සමාජයෙන් පැත්තකට වෙලා හිටියනම් අන්නේ තත්ත්වය මගහැරිලා මානසික පීඩා, චිත්ත පීඩා ආදී මගහැරලා ඔබට යම්කිසි ආකාරයක සමාජශීලී ගතිගුණයන් වැඩි වෙන්නට ඉඩකඩක් තියෙනවා. ඔබ සමාජයේ පෙරට වඩා වැඩි කාලයක් ගත කරන්නට, මිත්‍ර ඇසුර හොයන්නට, නව පුද්ගලයන් ඇසුරු කරන්නට පෙළඹෙන කාලයක්. ඉතින් සමාජ මාධ්‍ය ජාල වලින් වෙනත් ක්‍රම වලින් ඔබට මේ කාලය තුලදී විවිධ අය අඳුනා ගන්නට හැකියාවක් ලැබේවි. නව මිත්‍ර සම්බන්ධතා ආරම්භ වේවි. අලුත් දැන හඳුන ගන්නට අවස්ථාව ලැබේවි. ඉතින් මේ හඳුනා ගැනීම විශේෂයෙන් කතා කරනකොට විරුද්ධ ලිංගිකයින්ගේ දැන හඳුනා ගැනීම වලත් යම්කිසි වැඩි වීමක ප්‍රවණතාවයක් තියෙනවා. අන්නේ කාරණය තුළ ඔබ හිතට ගන්නට ඕනේ හැඟීම් වලට ඉඩ නොදී බුද්ධියෙන් යුතුව මෙන්න මේ සම්බන්ධතා ඇති කර ගන්නට. මොකද මේ ජීවිත කාලයේ විවිධ පැතිකඩයන්ට මෙන්න මේ සම්බන්ධතා වැදගත් වෙනවා. වගේම යම්කිසි ආකාරයක අනාගතයේදී ගැටලුවක් වෙන්නටත් ඉඩ කඩක් තියෙන හින්දා තමන් හිතට ගන්නට ඕනේ අර තමන්ට ගැළපෙන සම්බන්ධතා ආදිය ඇති කර ගන්නට නොමනා සම්බන්ධතා වලින් අයින් වෙලා තමන්ට ගැළපෙන විදිහේ සම්බන්ධතාව එකතු කර ගන්නට අවශ්‍ය වෙනවා. විශේෂයෙන් ඔබ මේ කාලය තුළ යම්කිසි ආකාරයක තරමක් සූක්ෂම ආකාරයෙන් කටයුතු කරන්නට, ඒ කියන්නේ ඇත්ත ඇති සැටියෙන් නොපෙන්නා කටයුතු කරන ස්වභාවයක් තියෙනවා. අන්නේ තුළ ඔබට ගැටලු මතුවෙන්නට ඉඩකඩක් තියෙන නිසා ඔබ සමාජ සුරේදී බුද්ධියෙන් විමසිල්ලෙන් අවංකව කටයුතු කිරීම අත්‍යවශ්‍ය කාලයක් බව විශේෂයෙන්ම සඳහන් කරන්නට ඕනේ. එය ඔබේ රැකියාව, ව්‍යාපාර, ඒ වගේම පෞල් ජීවිතය, සබඳතා තුළදී වගේ බොහෝ
පැතිකඩයන් වලදී ඔබට වැදගත් වෙනවා. ඉතින් මෙන්න මේ සබඳතා තමන්ගේ ජීවිතයට ගැළපෙන තමන්ට යහපතක් වෙන සබඳතා ඇති කරගන්නට, මිත්‍ර ඇසුර ඇති කරගන්නට, අවංක මිතුරන් ඇසුරු කරන්නට ඔබ තේරුම්ගෙන කටයුතු කළ යුතු වෙනවා. මේ කාලය තුලදී රැකියාව විශේෂයෙන්ම රැකියාව ගත්තට පස්සේ රැකියාව සම්බන්ධව පසුගිය කාලේ යම්කිසි ආකාරයක ගැටලු තිබුණා සහ ගැටලු වලට ඔබ මුහුණ දුන්නා. ඔබගේ අර තමන් මහන්සි වුණ තරමට ප්‍රතිඵල නොලැබී ගියා. ඒ දේවල් සාර්ථක කරගන්නට හැකියාවක් ලැබුණේ නැහැ. ඉතින් මෙන්න මේ කාලය තුලදී ඔබට මේ අතපසු වෙච්ච රැකියාව සම්බන්ධව යම් කටයුතු ගැටලු තිබුණා නම් අන්න ඒවා निराකරණය වෙන කාල සීමාවක් වෙනවා. රැකියාව සම්බන්ධව තිබුණා වූ ගැටලු මගහැරිලා රැකියාවේ අලුත් පිම්මක් එහෙම නැත්නම් අලුත් මුහුණුවරකින් ඔබට රැකියාව කටයුතු වල නිරත වෙන්නට අවස්ථාව සහ ඒ සඳහා අනෙක් අයගේ උදව් උපකාර ලැබෙන කාලයක් වෙනවා. පහුගිය කාලේ ඒ තමන් අතපසු වෙලා තිබුණා නම් නතර කරලා තිබුණා නම් රැකියාව සම්බන්ධ යම් වැඩ කටයුත්තක් අන්නේ වැඩ කටයුතු නැවත රැකියාවේ බොහොම හොඳ ජවයකින් ආරම්භ කරන්නට අවස්ථාව ලැබෙනවා. විශේෂයෙන්ම ආදායම් ඉහළ යනවා. නව ලැබීම් තිබෙනවා. මීට පෙර ඔබට අහිමි වෙලා තිබුණු යම්කිසි වැටුප් වර්ධක දිරිදීමනා වගේ දේවල් ලැබෙනවා. ඒ වගේම මෙන්න මේ කාලය තුල තරමක් දුරට ඔබට වියදම් පාලනය කරගන්නට නම් අවශ්‍ය වෙනවා. මොකද ලැබෙනා වගේම වියදමත් වැඩි වෙන හින්දා යම්කිසි ආකාරයක තැන්පත් ධනයක් වර්ධනය කරගන්නට අවශ්‍ය නම් වියදම් පාලනය අතිශයින්ම වැදගත් වෙනවා. ඒ වගේම හදිසි තීන්දුව తీරන රැකියාව සම්බන්ධව මේ වෙලාවේ ගන්නට එපා. බුද්ධියෙන් ඉවසීමෙන් යුතුව තීන්දුව తీරන ගන්නටත් දුරදිග හිතා බලා කටයුතු කරන්නටත් වෙනවා. ඒ වගේම සේවක සේවිකාවන් ප්‍රධානීන් සමග කටයුතු කිරීමේදීත් අවබෝධයෙන් තමන් අන්‍ය මතයටත් අහුම්කම් දීලා තමන්ගේ මතයේම නොසිට අවබෝධයෙන් යුතුව කටයුතු කරන්නට වෙනවා. අන් අයගේ සිතැඟි තේරුම් අරගෙන තමන්ට අවාසියක් නොවන පරිදි අවංකව සේවය කිරීම තුළ ඔබට රැකියාව ඉහළට යන්නට ඒ රැකියා තනතුරු ආදිය ලබා ගන්නටත් ඉඩකඩක් තියෙන කාල පරිච්ඡේදයක් වෙනවා. ඒ වගේම ව්‍යාපාර කටයුතු වලදීත් ඔබට නව දියුණුවක් අපේක්ෂා කළ හැකි කාල සීමාවක්, ව්‍යාපාර දියුණුව අත්වෙන අලුත් ව්‍යාපාර ආරම්භ කරන්නට සිත් දෙන සහ ඒ සඳහා අවස්ථාව ලැබෙන, අවකාශ ලැබෙන අලුත් ආයෝජන අවස්ථාවන් වලට සිත් යොමු වෙන කාලයක්. ඒ වගේම නවතා දමා තිබූ ව්‍යාපාර තිබුණා නම් අන්න ඒවා නැවත ආරම්භ කරන්නට තමන්ට හිතෙන ඒ සඳහා වටපිටාව පරිසරය ගොඩනගෙන කාල සීමාවක් වෙනවා. ඉතින් ව්‍යාපාර තුල ඔබට බොහොම හොඳට ධනය උත්පාදනය කරන්නට, ඒ වගේම ඔබගේ දක්ෂතාවය සහ කැපවීම මත මෙන්න මේ ව්‍යාපාර බොහොම ඉදිරියට ගෙන යන්නට හැකියාවක් තිබෙනවා. විශේෂයෙන්ම කියන්නට ඕනේ ව්‍යාපාරවලදී නම් ඔබ බුද්ධිමත්ව කටයුතු කරන්නට වෙනවා. ව්‍යාපාරවලදී තීන්දුව తీරන ගැනීම, දුරදිග හිතා බලා කටයුතු කිරීම, අනවශ්‍ය ලෙස ව්‍යාපාරවල අවදානම ගන්නට යන්න එපා. මේ වෙලාවේ තමන්ට හැකි, තමන්ට පුළුවන් ආකාරය, තමන්ගේ හැකියාවක් තියෙන, තමන් දන්නා, ඒ කියන්නේ තමන්ට යම්කිසි දැනුමක් තියෙන ව්‍යාපාර කටයුතු වල නිරත වෙන්න. ඉන් එහා ව්යාපාර කටයුතු වල නිරත වෙනවා නම් අන්න ඒ සඳහා ඔබට ඒ පිළිබඳව දැනුම තියෙන පුද්ගලයන්ගේ උදව් උපකාර සේවය ලබා ගන්නට සිද්ධ වේවි. එහෙම නැති වුණොත් ඔබ නොදන්නා කටයුතු වල නිරත වෙන්නට ගිහිල්ලා අර මුදලුත් හානි කරගෙන තමන් ගැටලු වලටපත් වෙන්න ඉඩ කඩක් තියෙනවා. ඉතින් පොදුවේ ගත්කල රැකියාව සඳහා හිතාම යහපත්, ඒ වගේම ව්‍යාපාර කටයුතු සඳහාත් යහපත්, අලුතෙන් රැකියාව අපේක්ෂාවෙන් ඉන්න වෘෂභ ලග්න හිමියන්ටත් ඉතාම හොඳ තත්ත්වයක් රැකියාව සඳහා කැඳවුම් ලැබෙන, රැකියාවන් ඔබ කැමති පරිදි, ඔබේ අභිමතයේ පරිදි රැකියා ලාභ ලැබෙන කාලයක් බව කියන්නට ඕනේ. ඒ වගේම විදේශගත වීමට බලාපොරොත්තු වෙමින් ඉන්න වෘෂභ ලග්න හිමියන්ටත් යහපත් කාල පරිච්ඡේදයක්. විදේශගත වෙලා ඉන්න පිරිසට අපිට කියන්නට තියෙන්නේ මේ රැකියාවේ පෙර පීඩා අවම වෙලා යම් ආකාරයක යහපතක් අත් වෙන කාලයක්. විශේෂයෙන් කියන්නට ඕනේ මේ විදේශගත බොහෝ දෙනා අප වෙතට ඔබේ කේන්ද්‍ර සටහන් යොමු කරනවා. මෙන්න මේ රැකියාවේ ගැටලු අපි ලග්න පලාපලවල යහපත් කියලා කිව්වට එහෙම යහපතක් නැහැ. බොහොම අයහපත් තත්ත්වෙන් තියෙන පීඩාවන් ඇති වෙනවා කියලා. ඉතින් විශේෂයෙන් කියන්නට ඕනේ ඔබේ
කේන්ද්‍ර සටහනේ පවතින යම්කිසි දුබලතා ඔබ ගත කරන දසා අතුරු දසා විදසා ඒ රාශික ග්‍රහ දෘෂ්ටි වගේ දේවල් අනුව ඔබේ කේන්ද්‍ර සටහන අනුව මෙන්න මේ කියන්නා වූ යහපත් ප්‍රතිඵල වලින් පරිබාහිර පසුගාමීත්වයක් ඇති ප්‍රතිඵල ඔබ අත්විඳිනවා නම් අන්න ඒ නිසයි ඉතින් ඒ සඳහා ඔබ කළ යුතු වෙන්නේ නිසි ලෙස කේන්දරය පරීක්ෂා කරවාගෙන අවශ්‍ය ප්‍රතිකර්ම නිවැරදිව සිද්ධ කරවා ගැනීම. එසේ නොමැතිව මේ ලග්න පලාඵල පිළිබඳව ඔබ අයහපත් ලෙස සිතීමෙන් නැති කිසිම ඵලයක් නැහැ. ඉතින් එය රඳා පවතින්නේ ඔබේ කේන්ද්‍ර සටහනේ පවතින தත්ත්වය අනුව බවත් කියන්නට ඕනේ. ඉතින් ඔබ මේ කාලය තුලදී විශේෂයෙන්ම රැකියාව සම්බන්ධව ව්‍යාපාර සම්බන්ධව ගත්තාම හදිසි තීන්දුව తీරන ගන්නට යන්නට එපා. බුද්ධිමත්ව කටයුතු කරන්න. ඒ වගේම නොදන්නා දෙයට කාලය මිඩංගු කරන්නට එපා. ඒ සඳහා හැකියාවක් තියෙන සුදුසුකම් ලත් අයගේ සේවය සහ උදව් උපකාර ලබා ගැනීම කළ යුතු වෙනවා. එසේ නොමැතිව ඔබට ගැටලු මතුවෙන්නට පුළුවන්. ඉතින් මෙන්න මේ සුබ තත්ත්වය ඔබට ජීවිතයේ ඉදිරි පිම්මක් සඳහා යොදා ගන්නට ඕනෑතරම් අවකාශ තියෙනවා. වෘෂභ ලග්න හිමියන්ට ධනලාභ හිමි වෙන මාසයක් බව නැවත වාරයක් කියන්නට ඕනේ. පවුලේ කටයුතු වලදීත් විශේෂයෙන්ම ඔබට පවුලේ අයට විශේෂයෙන් ඔබ මේ කාලය තුල තමන්ගේ මතයේම කටයුතු කරන ස්වරූපයක් ඇති වේවි. අන්න ඒයින් පරිබාහිර වෙලා තමන් පවුලේ අයටත් අහුම්කම් දීලා ඔවුන්ගේ සිතැඟි තේරුම් අරගෙන අවබෝධයෙන් යුතුව කටයුතු කළොත් සමගි සම්පන්නව මේ මාසය ගත කරන්නට ඔබට හැකියාවක් ලැබෙනවා. ඒ වගේම ඔබගේ කාර්ය බහුලත්වය නිසා ඔවුන් මග හරවා ගන්නට එපා කියන පණිවිඩයක් දෙන්නට ඕනේ. තමන්ගේ බිරිඳ පිළිබඳව, දරුවන් පිළිබඳව යම් කිසි ආකාරයක ඇල්මකින් කටයුතු කළ යුතු වෙනවා. මොකද යම් කිසි ආකාරයක ඔබගේ නොමනා ක්‍රියාකාරීත්වයන් නිසා පවුලේ සමගියට බාධාවක් නැති වෙන්න මතභේද අර්බුද ඇති වෙන්නට පුළුවන්. නොමනා සබඳතා නිසා පවුලට ගැටලු ආරවුල් නම් එන්නට බොහොමයක් ඉඩකඩ තිබෙනවා. එය ඔබ අතේ පවතින්නේ මේ කාලය තුල දුරදිග හිතා නොබලා ආරම්භ කරන යම් කිසි ආකාරයක අයහපත් සබඳතා නොමනා සබඳතා නිසා ඔබේ පවුලේ සමගියට දියුණුවට බාධා වෙන්නට පුළුවන් බව විශේෂයෙන් මතක් කරන්නට ඕනේ. සහෝදර සහෝදරයන් එක්ක අමනාපකම් ඇති වෙන්නට ඉඩ කඩක් තියෙනවා. ඔවුන් සමග ගැටලු මතුවෙන්නට ඉඩ කඩක් තියෙනවා. ඔබගේ දෙමාපියන්ගේ සෞඛ්‍ය තත්ත්වය ගැන විශේෂයෙන් සැලකිලිමත් වෙන්නට ඕනේ. දරුවන් නිසා ගැටලු මතුවෙන්නට ඉඩ කඩක් තිබෙන කාල පරිච්ඡේදයක්. ඉතින් බොහොම බුද්ධිමත්ව වඩා සැලකිල්ලකින් යුතුව මේ කාලයේදී පෞල් ජීවිතය ගත කළ යුතු වෙනවා. එසේ නොමැතිවොත් ප්‍රශ්න ගැටලු නිසා ඔබ මානසිකව පීඩාවට පත් වෙන්නට නොයෙකුත් ගැටලු ඇති කර ගන්නට ඉඩ කඩක් තියෙනවා. ඉතින් ඔබ අතේ තිබෙන්නේ බුද්ධිමත්ව හුම්කම් දීලා අන් අයව තේරුම් අරගෙන හැඟීම් වලට වහල් නොවී කටයුතු කිරීම තුළ ඔබට පෞලේ සමගිය ආරක්ෂා කර ගන්නට හැකියාවක් තිබෙනවා. විශේෂයෙන් ආදර සම්බන්ධතාවලදීත් එහෙමයි. ඔබ තමන්ගේ සබඳතාවලට අවංක නොවි වෙනත් අරමුණු වලට ගිහිල්ලා ඒවා පළුදු වෙන්නට, විශ්වාසය පළුදු වෙන්නට, කරුණු කාරණා දෙන්නට පුළුවන්. ආදර සබඳතා බිඳී යන්නට පාඩ කඩක් තියෙනවා. ඉතින් වගකීමේ යුතුව ඒ සබඳතා පවත්වා ගැනීම කළ යුතු වෙනවා. විශේෂයෙන්ම මේ කාලයේදී වෘෂභ ලග්න හිමියන් අධ්‍යාපනය ගැන කතා කරනකොට වෘෂභ ලග්න හිමියන් එහිමි දරුවන්ට මේ කාලය තුළදී අධ්‍යාපනය ලබන්නට උනන්දු ඇති වෙන ඒ සඳහා තමන්ගේ මනස යෙදෙන්නට කාල පරිච්ඡේදයක්. ඉතින් උනන්දුව ඔබගේ හැකියාව වෙනත් විශේෂ පරිබාහිර ක්‍රියාකාරකම් වලිනුත් ඉහළට ඔප්නංවා ගත හැකි කාල පරිච්ඡේදයක්. ඒ වගේම ද්විතීක අධ්‍යාපනය ලබන, වෘත්තීය අධ්‍යාපනය ලබන අයටත් යහපත් කාල පරිච්ඡේදයක් බව විශේෂයෙන් සඳහන් කරන්නට ඕනේ. අසනීප පීඩා ගැන කතා කරනවා නම් මෙන්න මේ කාලය තුළ ඔබට සමය ආසාදන යම් ලේ විසවීම ආදී ඇති වෙන්නටත් පුළුවන්. ඉතින් සෙම් රෝග වැඩිවීම මේ වගේ අසනීප රෝගී තත්ත්වයන් නැතිවීම නිසා ඔබේ එදිනෙදා ජීවිතයට බාධා ඇති වෙන්නට යම් පසුගාමීත්වයක් ඇති වෙන්නට ඉඩ කඩක් තියෙනවා. ඉතින් නිවැරදිව වෛද්‍ය උපදෙස් පිළිපැදලා ඒ ඖෂධ ආදිය ලබාගෙන ශරීර සෞඛ්‍යය යහපත්ව පවත්වාගෙන ඔබේ කටයුතු සාර්ථක කර ගන්නට වග බලා ගන්නට ඕනේ. මේ කාලය තුලදී වෘෂභ ලග්න හිමියන් විශේෂයෙන්ම සංක්ෂිප්තයක් විදිහට ගත්තාම මේ කාලය තුලදී බොහොම බුද්ධියෙන් වැඩ කළ යුතු කාල සීමාවක් වෙනවා. හැඟීම් වලට ඉඩ නොදී බුද්ධියෙන් තීන්දුව తీරන ගන්නට ඕනේ. දුරදිග හිතා බලා කටයුතු කරන්නට ඕනේ. අන්‍යයන් සමග කටයුතු කිරීමේදී බොහොම හොඳින් හිතා බලා අවබෝධයෙන් කටයුතු කරන්නට ඕනේ. වගේම තමන් මේ කාලය තුලදී තමන්ට ගැළපෙන
දේ තමන්ගේ ජීවිතයට අයහපතක් නොවන දේ පසුතැවිලි නොවන දේ කරන්නට වග බලා ගත යුතු වෙන වෘෂභ ලග්න හිමියන්. ඉතින් මෙන්න මේ தත්ත්වය තේරුම් අරගෙන ඔබේ ජීවිතය යහපත් කරගන්නට ඔන්න ඔබට අවස්ථාව තිබෙන්නේ. මේ தත්ත්වය යහපත් තත්ත්වයන් තවදුරටත් වඩා වර්ධනය කරගන්නට පුළුවන් ඔබ අසරණ අයාචක දුගී මගීන්ට උදව් උපකාර කිරීම තුළ ඒ වගේම මානසික සහනය උදෙසා භාවනා ක්‍රම ප්‍රගුණ කිරීම ඒ වගේම සෙත් පිරිත් ශ්‍රවණය කිරීම සජ්ජායනා කිරීම තුළ ඔබට තවදුරටත් මේ යහපත් කරගන්නට මේ ලැබෙනා වූ ධනලාභ නිවැරදිව ලබාගෙන ජීවිතයේ ඉදිරි ගමනට සාර්ථකත්වයට ඒවා යොදා ගන්නට ඔන්න ඔබට හැකියාවක් තිබෙනවා. ඒ වගේම අපි විශේෂයෙන් මතක් කරන්නට ඕනේ ඔබට කේන්දර සටහන් පරීක්ෂා කරවා ගන්නට අවශ්‍ය නම් අපගේ දුරකථන අංක සඳහන් කරලා තිබෙනවා. ඉතින් ඔබට වෙනස් ආකාරයක විද්‍යානුකූලව කොහොමද ඔබේ ජීවිතයට මේ කේන්දර සටහන සම්බන්ධ වෙන්නේ කියන එක පූර්ණ විග්‍රහයක් සහිතව ඔන්ලයින් මාර්ගයෙන් අපලවා කේන්දර පරීක්ෂා කරවා ගැනීමට හැකියාවක් තිබෙනවා. ඔබගේ කේන්දර සටහන පිළිබඳව පූර්ණ විද්‍යානුකූල ජ්‍යොතිෂ විග්‍රහයක් සමග ටයිප් කරන ලද පිටු 15ක පමණ සම්පූර්ණ විස්තරයක් ඔබට අපෙන් ලබා ගන්නට පුළුවන්. ඉතින් ඒ සඳහා පහත අපි තිරේ දිස්වන දුරකථන අංක වලට කතා කරලා වේලාවක් වෙන් කරවා ගන්නට පුළුවන්. ඉතින් ඒ බවත් මතක් කරමින් අද දවසේදී අපි සමුගන්නවා වෘෂභ ලග්න හිමියන්ට සුබ අනාගතයක් ප්‍රාර්ථනා කරමින්.